ඇහුණොත් පුතේ. තොප්පියට වහගෙන කතා කරන චුට්ටක් මේක ආගෙන ඉඳුත්තේ බෑ වගේ හිතනවනේ යන්න කමක් නැහැ. එළියට යන්න. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ සාහිත්‍යය කියන එක ඈත ඉඳන් ආපු එකක්. මිනිස්සු රහට කියන්න වුණාම සාහිත්‍යයෙන් කියනවා. හරි? ප්‍රස්තාව පිරුළු තියෙනවා අපේ භාෂාවේ. ඒ මිනිස්සු රහට කියන්න වුණාම පිරුළකින් කියනවා. මම ඒවා දැන් කියන්න යන්නේ නැහැ. දැන් මේ පිරුළු භාවිතයක් නැහැ. එතකොට අනුරාධපුරේ කාලේ සෙල්ලි පිළිවෙලක් තියෙන්නේ සමහර ඒවා පත්තිය. සීගිරියට ආවට පස්සේ සීගිරිය බලලා බෑපු මිනිස්සු තමන්ගේ මතයේ අදහස ලියලා තියෙන්නේ කවියකින්. සීගිරිය කුරුටු ගී කියලා තියෙනවනේ. ඔයාලා ඒව දන්නේ නැහැ සීගිරිය කුරුටු ගීත ලස්සනයි. අන්න එහෙම කිව්වොත් නම් දන්න වෙයි. ඒ හින්දාවත් කුරුටු ගී ගියාම කියවලා බලන්න. ඒ වගේ අපූර්ව දේවල් තියෙනවා කියවන්න. ඊට පස්සේ අනුරාධපුර කාලයට ආවම සාහිත්‍යයත් ඒ වගේ. අනුරාධපුරයේ යුගයේ භාෂාවක් පුතේ ලස්සන. අපේ තමිල සහෝදරය දන්නවා අනුරාධපුරයේ භාෂාවට ඔබත් ඉගෙන ගන්න ඇති සිකවරන්ද කියන පොත. මේ දවස්වල සිකවරන්ද කියන පොත මම කවදාවත් පුතේ මාන වෙලා ඉඳලා නැහැ. දහම් පාසල් ගිහිල්ලත් නැහැ. සිකවරන්ද කියන පොත පටන් ගන්නේ තුන්ලොවට උතුම් රුවන් තියා කාවිසිමුනි තුන්දොරින් සකසා වැද උපසපුවලද පැවිජ්ජා පටන් හික්මේ යුතු සිරිත් විරිත් සික සැකවින් කියම් මිනිස් අමිනිස් තිරිතන් තුන් මාගම් මුයි වසමග පසමග වියේ හේ නෙවෙක් වේ කියලා. දැන් මේ දවස්වල පොඩි කතාවක් කියනවානේ හාමුදුරුවෝ ගැන. අන්න ඒක වැදගත්. හාමුදුරුවෝගේ විනය පොතේ තියෙන්නේ උපසම්පදාව ලැබපු දාපටන් හික්මේ යුතු සිරිත් විරිත් ශික්ෂාපද කියලා මිනිස් අමිනිස් තිරිතන් තුන් මාගම් මුයි. මිනිස්සු අමිනිස්සු තිරිසන් කියන එකේ ගෑනු තුන් ගොල්ලක් ඉන්නවා. සත්තුන්ගේ මිනිස්සු අමිනිස්සු කියන්නේ මන් දන්නේ නැහැ. යක්කුගේ ගෑනුත් දන්නේ නැහැ. ඒ මාගම්ගේ වසාව මාර්ගය ප්‍රසාව මාර්ගය මුකේ කියලා මාර්ග තුනක් තියෙනවා. මේ මාර්ග තුන ලිංගික කටයුත්තක් සඳහා ස්පර්ශ කිරීම හාමුදුරුවන්ට තමයි. එහෙම වුණොත් පරාජිකා වෙනවා සිවුරු ගලවන්න වෙනවා. සතර